වෙනදා වගේම අදත් අපේ ඉන්සයිට් සිනමාවෙන් සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ බලන හැමෝම අවසානයේ සංවේදී කරවන සුපිරිම ඩ්‍රාමා ත්‍රිලර් කොමඩි මේ හැම කැටගරි එකකම අයත් වෙන සුපිරිම ෆිල්ම් එකක්. Don't move! මෙච්චර වෙබ්සයිට්ස් මෙච්චර ලොගින්ස් පාස්වර්ඩ්ස් බයින කියලා මොකටද මේ? මට බලන්න ඕන ෆිල්ම්ස් එක තැනක, ටීවී සීරීස් තව තැනක, නිවුස් වෙනම තැනක, ස්පෝර්ට් ඇති මේ හැමදේම කැමති විදිහට බලන්න. ඩයලොග් ප්ලේ, හොලිවුඩ්, බොලිවුඩ්, ටෙලිඩ්‍රාමාස්, reality shows, music, ස්පෝර්ට්ස්, ටීවී සීරීස්, නිවුස් මේ ඕන එකක් ඉන්න තැනක ඉඳන් යන එන ගමන් කැමති විදිහට බලන්න හඳුන්වා දෙන ඩයලොග් ප්ලේ අදම ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ ජීවිත වටා. 2025 ජූනි 20 වෙනිදා නිකුත් වුණු මේ ෆිල්ම් එක පැය දෙකමාරකට ආසන්න කාලයක් ධාවනය වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක තමයි සිතාරේ සමීන් පර් කියන හින්දි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය වෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන ආර්.එස්. ප්‍රසන්න විසින්. කතාවේ තිරපිටපත දිව්‍යානිදි ශර්ම අතින් ලියවෙනකොට නිෂ්පාදනය අමීර් කහන් සහ අපර්ණා පුරෝහිත් විසින් සිද්ධ කරලා තියෙනවා. කොහොමුණත් සිතාරේ සමීර් පර් කියන්නේ 2018 අවුරුද්දේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් වුණ චැම්පියන්ස් ෆිල්ම් එකේ ඔපරේෂන් රීමේක් එක. ඒ වුණත් ඉන්දිය සංදර්භයට ගැලපෙන විදිහට ලස්සට මේ කතාව නිර්මාණය කරන්න දිව්‍යානිදිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන ගුල්ෂාන් අරෝරාට පනපවන්නේ ප්‍රසිද්ධ රංගන ශිල්පී අමීර් ඛාන් විසින්. අමීර් ඛාන් ඉන්න ෆිල්ම් එකක් කියන්නේ ඉතින් අපි කවුරුත් මග නොහැර බලන්න කැමති ලස්සන ෆිල්ම් එකක්. අමීර් ඛාන්ගේ අනිත් ෆිල්ම් වලින් වගේම මේ ෆිල්ම් එකත් ප්‍රේක්ෂකයන්ගේ අතරට ඉක්මනින්ම අරගෙන එන්න අමීර් ඛාන්ගේ රංගනයට පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව ගෙනේලියා දේශ්මුඛ්, ඩෝලි අලුවෙලියා, රිජෙන්ද්‍රා කාලා වගේ රංගන ශිල්පීන් මේ ෆිල්ම් එකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති රංගන ශිල්පීන් වන ගෝපි ක්‍රිෂ්ණන් වර්මා, ආයුෂ් බන්චාලි, රිෂි ශහානි වගේ කීප දෙනෙක්ම මේ ෆිල්ම් එකට රංගනයේ දායකත්වය ලබා දීලා තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් එකේ කතාව මොකක්ද කියලා අපි බලමු. කලින් කිව්වා වගේම අපේ කතාවේ කතානායකයා වෙන්නේ ගුල්ෂාන්. ඉතින් ගුල්ෂාන් කියන්නේ දිල්ලි බාස්කට්බෝල් ටීම් එකේ සහාය පුහුණුකරු. හැබැයි ඉතින් ගුල්ෂාන් කියන්නේ හරිම උඩගුක් චරිතයක්. මේ උඩගුකම නිසාම එක තරගයක් අතරතුරේදී ගුල්ෂාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුත් එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඉතින් මේ ප්‍රශ්න ටිකක් දුරදිග යන නිසාම ගුල්ෂාන් ප්‍රධාන පුහුණුකරුට කම්මුල් පාරක් ගහනවා. මේ සිදුවීමත් එක්කම පාලක මණ්ඩලය තීරණය කරනවා ගුල්ෂාන්ව තන්තුරෙන් පහ කරන්න. මේ හිත් වේදනාවත් එක්කම දවසක් හොඳට බීලා ගෙදර එන ගුල්ෂාන් අතරමඟදී ලොකු කලබලයක් ඇති කරගන්නවා. ඉතින් බීමතේ රේ පදවන ගුල්ෂාන් පාරේ තිබුණු පොලිස් ජීප්පෙකුත් හප්පනවා. මේ නිසා වැරදි කීපයකටම ගුල්ෂාන්ට නඩු පවරනවා. කොහොමද මේ වැරදිත් එක්කම උසාවියේ තීරණය කරන ගුල්ෂාන්ව බන්ධනාගාරය යවන්න නැතුව දඩුවමක් විදලා සමාජ සේවය යොදවන්න. ඉතින් මේ නිසා තමයි ගුල්ෂාන්ට සිද්ධ වෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති බාස්කට්බෝල් ටීම් එකට පුහුණුකරුවෙක් විදිහට පත් වෙලා යන්න. අකමැත්තෙන් වුණත් උසාවියේ මේ තීරණයට කැමති වෙන ගුල්ෂාන්ට සිද්ධ වෙනවා. ඉතින් ගුල්ෂාන් විවාහ කෙනෙක් වුණත් ජීවත් වෙන්නේ මේකට එයාගේ අම්මාත් එක්ක. මොකද ගුල්ෂාන් තාත්තා කෙනෙක්ගේ වගකීම ගන්න කැමති නැති නිසා දරුවෙක් හදන්න කැමති වෙන්නේ නැහැ. මේ නිසා ගුල්ෂාන් සහ එයාගේ බිරිඳ අතර ඇති වුණ ප්‍රශ්නයත් එක්කම මේ දෙන්නා වෙන්නලා ඉන්න තීරණය කරනවා. කොහොමද ගුල්ෂාන් එයාගේ උඩංකෝම සහ පඬිතුකමත් එක්කම මේ හැමදේත් එක්කම උසාවියේ නියෝග කරපු විදිහටම එයාගේ අලුත් බාස්කට්බෝල් ටීම් එක හම්බ වෙන්න යනවා. මේ කණ්ඩායම දැකන ගුල්ෂාන් මේ කට්ටිය ගොඩක් පහත් කළා තමයි කතා කරන්නේ. කොහොමද මේ ටීම් එක ජාතික ශූරයන් කරන වගකීම තමයි ගුල්ෂාන්ට බාර වෙලා තියෙන්නේ. මේ අය අතර ඉන්නවා එක එක විදිහේ දක්ෂතා තියෙන කට්ටිය. ඉතින් ගුඩ්ඩු කියන්නේ සතුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ වුණත් ගුඩ්ඩුට පොඩි කාලේ සිද්ධ වුණු අමිහිරි අත්දැකීමත් එක්කම ගුඩ්ඩු නාන්න බයයි. ලෝටස් කියන්නේ ඩයි ෆැක්ටරි එක වැඩ කරන කෙනෙක්. කරින් කියන්නේ ආපර ශාලාවක පිඟන් හොදන කෙනෙක්. රාජු කියන්නේ වගා කරන්න ගොඩක්ම ආස කෙනෙක්. ඒ වගේම සත්බීර් කියන්නේ මැකැනික් කෙනෙක්. ඉතින් මෙතන ඉන්න හැමෝටම ඒ අයට ආවෙනික එක එක විදිහේ දක්ෂතා තියෙනවා. ඒ කොහොමවත් ගුල්ෂාන් නම් මේ කට්ටිය ගොඩක් පහත් කරලා තමයි කතා කරන්නේ. ඒ වගේම පළවෙනි දවසේ පුහුණුවේ පටන් ගන්න යන ගුල්ෂාන්ට තේරෙනවා මේ ටීම් එක කොහොමවත් ගොඩ ගන්න පුළුවන් මට්ටමක නෑ කියලා. මොකද මේ අයගේ වර්ධන මට්ටම සාමාන්‍ය කෙනෙක්ට වඩා සාපේක්ෂව ගොඩක් අඩු මට්ටමක තියෙන නිසා. ඒ විතරක් නෙමෙයි තව කෙනෙක් කියන දෙයක් 100%ක් ඒ විදිහටම තේරුම් ගැනීමේ හැකියාවකුත් නැහැ. ඉතින් මේ නිසාම මේ කට්ටිය කරන්නේ ගුල්ෂාන් කියන දෙයට ප්‍රතිවිරුද්ධ දේ. සාමාන්‍ය ජීවිතයේ කිසිම ඉමසීමක් නැති ගුල්ෂාන් මුළු දවස්වලදීම මේ කට්ටියත් එක්ක කේන්තිකින් වගේම ලොකු අකමැත්තකින් තමයි වැඩ කරන්නේ. හැබැයි දවසින් දවස ගුල්ෂාන්ටම තේරෙනවා මේ වගේ මානසිකත්වයක් තියෙන කට්ටියත් එක්ක කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ දේ ගුල්ෂාන් මේ කට්ටිය තුලින්ම ඉගෙන ගන්නවා. එනිසාම ගුල්ෂාන් දවසින් දවස එයා ආව අරමුණ වෙනුවෙන් මහන්සිලා වැඩ කරනවා. මට බලන්න ඕන ෆිල්ම්ස් එක තැනක, ටීවී සීරීස් තව තැනක, නිවුස් වෙනම තැනක. මේ හැමදේම කැමති විදිහට බලන්න. හොලිවුඩ්, බොලිවුඩ්, ටෙලිඩ්‍රාමාස්, reality shows, music, ස්පෝර්ට්ස්, ටීවී සීරීස්, නිවුස් මේ ඕන එකක් ඉන්න තැනක ඉඳන් යන එන ගමන් කැමති විදිහට බලන්න හඳුන්වා දෙන ඩයලොග් ප්ලේ අදම ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් මේ ටීම් එකේ අයත් හරි ආසාවෙන් ගුල්ෂාන් එක්කම පුහුණුවෙන් හොඳටම කරනවා.
හැබැයි මේ කට්ටිය අතර ඉන්නවා හොඳට බාස්කට්බෝල් සෙල්ලම් කරන්න පුළුවන් පෙන්මෙන් සාමාන්‍ය කෙනෙක්. ඉතින් එයා තමයි හර්ගෝවින්ද් කියන්නේ. හැබැයි හර්ගෝවින්ද් මේ කට්ටියත් එක්ක පුහුණුවීම් වලට එන්න කැමති නෑ. ඒ වුණත් ගුල්ෂාන්ගේ බලාපොරොත්තුව කොහොමද හර්ගෝවින්ද් ටීම් එකට ගන්න එක. මේ නිසා දවසක් ගුල්ෂාන් හර්ගෝවින්ද් හම්බ වෙන්න එයාගේ ගෙදරටත් යනවා. හැබැයි ඒ වෙලාවේ තමයි ගුල්ෂාන් දැනගන්නේ හර්ගෝවින්ද් ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙනවා කියලා. ඉතින් ගුල්ෂාන් හර්ගෝවින්ද් ටීම් එකට ගන්න මොන දේ කිව්වත් හර්ගෝවින්ද් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද කලින් වතාවේදී ටීම් එකේ හිටපු කෝච් කෙනෙක්ගෙන් හර්ගෝවින්ද්ට සිතුන අසාධාරණයක් නිසාම හර්ගෝවින්ද්ට කිසිම කෝච් කෙනෙක් ගැන මේකට විශ්වාසයක් නැහැ. ඔය අතරේ ගුල්ෂාන් මහන්සිලා එයාගේ ටීම් එකට හොඳට පුහුණුවීම් කරනවා. ඒ වගේම ගුල්ෂාන් මේකට මේ කට්ටියත් එක්ක ගොඩක් සතුටින් තමයි වැඩ කරන්නේ. ඒ විතරක් නෙමෙයි ගුල්ෂාන් අනිත් කට්ටියත් එක්ක එකතු වෙලා ගුඩුට වතුරට තිබ්බ බයත් නැති කරලා දානවා. කොහොම හරි මේ දේවල් නිසාම ගුල්ෂාන්ගේ තිබුණු උඩුකුම ටික ටික නැති වෙලා ගිහිල්ලා ආදරේ සෙනෙහස සතුට ජීවිතේ මේ හැමදේම ගැන ගුල්ෂාන් ආයමත් ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසාම ගුල්ෂාන් ආයොත් වතාවක් එයාගේ බිරිඳත් එක්ක තිබුණු සම්බන්ධතාවය අලුත් කරගන්න උත්සාහ කරනවා. මේ විදිහට ගුල්ෂාන් මේ බාස්කට්බෝල් ටීම් එකට සිතාරේ ටීම් කියලා නමකුත් දා ගන්නවා. ඉතින් දවස් ගෙවිලා ගිහිල්ලා අවසන් තරගයේ තියෙන දවසත් ලඟ වෙනවා. හැබැයි අවසන් තරගයේ තියෙන මුම්බායි වල නිසාම ගමන් වේදම් වලට ඕන කරන මුදල් ගැටලුවකට මුහුණ දෙන්න මේ කට්ටියට සිද්ධ වෙනවා. ඉතින් මේ නිසාම ගුල්ෂාන් එයාගේ බිරිඳත් එක්කම කරීම් වැඩ කරන හොටෙල් එකේ අයිතිකාරයව හම්බ වෙන්න යනවා. මේ හොටෙල් එකේ අයිතිකාරයා අසාධාරණ මුදල් හොයන කෙනෙක් වගේම කරීම් වගේ අයගෙන් ශ්‍රමයේ සූරා කන කෙනෙක්. ඉතින් පොලිස් ඔෆිසර් කෙනෙක් වගේ රංගපාන ගුල්ෂාන්ගේ බිරිඳ මේ හොටෙල් එකේ අයිතිකාරට කියනවා එයා කරින්ට වද දෙන වීඩියෝ වගේක් සාක්ෂි විදිහට එයා ළඟ තියෙනවා කියලා. මේ වගේ වැරදි ගණනාවකට එයාව අත්අඩංගුවට ගන්න පුළුවන් කියන ගුල්ෂාන් සහ එයාගේ බිරිඳ හදන්නේ එයාගේ ටීම් එකේ ගමන් පියදම් මේ හිමිකරුගෙන් අය කරගන්න. කොහොමත් තමන් කරන්නේ වැරද්දක් කියලා දන්න මේ හොටෙල් එකේ අයිතිකාරයා නීතියෙන් බේරෙන්න ඕන නිසාම ගුල්ෂාන් කියන දෙයට කැමති වෙනවා. මේ විදිහට ගුල්ෂාන්ට පුළුවන් වෙනවා කොහොම හරි එයාගේ ටීම් එකත් අරගෙන මුම්බායි වල අවසන් තරගයට සහභාගී වෙන්න. ඉතින් සිතාරේ ටීම් එකේ ප්‍රතිවාදී හැමෝම ගොඩක් උසින් වැඩි නිසා තන්ගේ වැඩි ලකුණු ප්‍රමාණයක් ඒ කට්ටියට හිමි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් පළවෙනි විවේකයේදී ගුල්ෂාන් මේ අයට කියනවා අනිත් ටීම් එකේ කට්ටිය උසින් වැඩි නිසාම මේ අයට පුළුවන් තරමක් පහලින් බෝල් පාස් කරන්න උත්සාහ කරන්න කියලා. ගුල්ෂාන් කිව්ව විදිහට මේ කට්ටිය සෙල්ලම් කරනවා. ඉතින් ගුල්ෂාන්ගේ ඒ ටෙක්නික් එකත් එක්කම පුළුවන් වෙනවා සිතාරේ ටීම් එකට ප්‍රතිවාදී කණ්ඩායමෙන් ලකුණු වලට සම කරන්න. කොහොම හරි අවසන් තප්පර 20 දී බෝල තියෙන්නේ කරිම්ගේ අතේ. මට බලන්න ඕන ෆිල්ම්ස් එක තැනක, ටීවී සීරීස් තව තැනක, නිවුස් වෙනම තැනක. මේ හැමදේම කැමති විදිහට බලන්න. Bollywood, teledramas, reality shows, music. ස්පෝර්ට්ස්, ටීවී සීරීස්, නිවුස් මේ ඕන එක ඉන්න තැනක ඉඳන් යන්න එන ගමන් කැමති විදිහට බලන්න හඳුන්වා දෙන ඩයලොග් ප්ලේ අදම ඩවුන්ලෝඩ් කරන්න. මේ සිතාරේ ටීම් එකේ ශූරතාවයේ ගන්න නම් කරින්ට සිද්ධ වෙනවා මේ බෝලේ කොහොම හරි බාස්කට් එකට දාන්න. ඉතින් කරින් මාස ගානක් තිස්සේම පැට්‍රිස් කරේ ස්ටයිලිෂ් බෑක්වර්ඩ් ඩන්ක් ෂොට් එක. මේ වතාවෙදිත් ඒ විදිහට බෝලේ දාන්න කරින්ට ඕනේ වෙනවා. ඒත් කරිම්ගේ උත්සාහයත් එක්කම ශූරතාවයේ අහිමි වෙනවා. මාස 3ක් තිස්සේ ලොකු කැපකිරීමක් කරලා මේ තරට ටීම් එක හදපු ගුල්ෂාන්ට මේ ගැන ගොඩක් දුක හිතෙනවා. හැබැයි ගුල්ෂාන් එහෙම දුක් වුණත් මේ ටීම් එකේ හැමෝම එයාලා දෙවෙනි තැනට ජයග්‍රහණය කරපු එක ගැන සතුටින් සමරනවා. ඉතින් මේ දේ දකින ගුල්ෂාන්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් ගොඩක් පුදුමයි. මේ වෙලාවේ ගුල්ෂාන්ට හිතෙනවා ඇත්තටම ගුල්ෂාන් නෙමෙයි මේ අයට කෝච් කරේ, මේ අය තමයි ගුල්ෂාන්ට කෝච් කරේ කියලා. මොකද ගුල්ෂානුත් මුලින්ම හිතුවේ මේ කට්ටිය වැඩකට නැති පිස්සෝ කියලා. ඒ වුණත් ගුල්ෂාන් ළඟ නොතිබුණ ආදරය, එකමතුකම, ජය පරාජය බාර ගන්න විදිහ, අනිත් අය ගැන හිතන්න ඕනේ විදිහ වගේ ඒ වගේම ඒ අයට ගරු කරන්න ඕනේ විදිහ හැමදේම ගුල්ෂාන් මේ කට්ටියකින් ඉගෙන ගත්තා. ඉතින් ගුල්ෂාන්ට ජීවිතේ අමතක නොවන පාඩමක් කියලා දෙන්න මේ අහිංසක හිත්වලට පුළුවන් වුණා. කොහොමර ගුල්ෂාන්ගේ දඩුවම් මාස 3ක් කාලයක් ඉවර වෙන නිසාම ගුල්ෂාන්ට සිද්ධ වෙනවා මේ කට්ටියට සමු දෙන්න. මේ ටීම් එකත් ගුල්ෂාන් වෙනුවෙන් ලස්සන සමුදීමක් සූදානම් කරලා තියෙනවා. කොහොමවත් මේ දෙයත් එක්කම ගුල්ෂාන් දැන් එයාගේ බිද්දත් එක්ක ආපහු ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් සාමාන්‍ය මිනිසුන් ළඟ නැති ආදරේ කරුණාව මේ අහිංසක හිත් පෙරෙන්නම තියෙනවා. අපි හැමෝටම අපිටම කියලා ආවෙනික මොකක් හරි දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අය. අපි නොදන්න අපි අදක්ෂ සමහර දේවල් වලට මේ කට්ටිය හිතනට වඩා දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් ජීවිතයේදී අපිට හම්බ වෙන නොයෙකුත් මිනිස්සු ගැන කිසිම වෙලාවක අවතක්සේරු කරන්න හිතන්නවත් එපා. උඩකු කොමෙන් ජීවත් වුණ ගුල්ෂාන්ට අවසානයේදී ඒ දේ ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වටින පණිවිඩය සමාජගත කරන ගමන්ම තමයි මේ ලස්සන ෆිල්ම් එකත් ඉවර වෙන්නේ. ඉතින් මනුස්සකම පිරිහුණ අද වගේ සමාජයක ටිකක් අඩුවෙන් කතා කරන මේ වගේ මාතෘකාවක් ඔස්සේ ආර්.එස්. ප්‍රසන්න සමාජයට දෙන්න හැදුව පණිවිඩේ සාර්ථකයි කිව්වොත් කිසිම වැරද්දක් නැහැ. මේ වගේ වටින නිර්මාණ තමයි අද කාලේ සමාජගත වෙන්න ඕනේ. මොකද ලොකු පොඩි කාටුනක් පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් මේ වගේ ෆිල්ම් අපේ හැමෝගෙම ජීවිතවලට ලොකු පාඩමක් කියලා දෙනවා. ඉතින් මම දැන් කියන්න යන්නේ ඔයාලට මේ ෆිල්ම් එක බලන්න ඕනේ කියලා හිතුන ගමන්ම ඒ ෆිල්ම් එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. අතන මෙතන තියෙන මූවිස් ටීවී සීරීස් හොය බලලා ඔයාලට එපා වෙලාද. මේ හැම දෙයක්ම එක ක්ලික් එකකින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න ඩයලොග් ප්ලේයර් එක අදම ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා කැමතිම මූවිස් ටීවී සීරීස් විතරක් නෙමෙයි නිවුස්, ටෙලිඩ්‍රාමා, ස්පෝර්ට් වගේම රියැලිටි ෂෝ මේ හැම දෙයක්ම යන අතරමඟ ඔයා කැමති ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක හිතේ හිතේට බලන්න නම් ඔයාට තියෙන හොඳම විසඳුම තමයි ඩයලොග් ප්ලේයර් එක. ඉතින් මේ ෆිල්ම් එක විතරක් නෙමෙයි
තවත් මේ වගේ සුපිරිම ඕනම් ෆිල්ම් එක ඩයලොග් ප්ලේ ඇප් එකකින් මේ වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ඩයලොග් ප්ලේ ඇප් එකට ගිහිල්ලා ඔයා කැමති ෆිල්ම් එකේ නම සර්ච් කරන එක විතරයි. ඉතින් සිංහල ෆිල්ම් විතරක් නෙමෙයි හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් මේ ඕනම කැටගරි එක මූවීස් සහ ටීවී සීරීස් ඔයාලට ලේසියෙන්ම බලන්න නම් ඒ අවස්ථාව ඩයලොග් ප්ලේ ඇප් එකෙන් විතරමයි. දවසින් දවස ස්මාර්ට් වෙන ලෝකේ ඔයත් දැන් ස්මාර්ට් විදිහට ෆිල්ම් බලන්න නම් අදම ඩයලොග් සමග එකතු වෙන්න. ඉතින් අද අපි අරගෙන ආව ෆිල්ම් එක ගැන ඔයාලට මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඒ ගැන වගේම අපේ එපිසෝඩ් එක ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් සුපිරිම මූවි රිවිව් එකකින් ඉක්මනින්ම අපි ආයෙත් හම්බ වෙමු.